සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක් වේවා. ඔන්න මෙවර 2020 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවන තරඟය ඊයේ දිනේදී මහනුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඕමාන කණ්ඩායම සමග පැවති මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විශිෂ්ට දක්ෂතාවයන් දැක්වීමට සමත් වුණා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී කඩලු 5ක් දෙවි දෙවන්ත ලකුණු 225ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනේදීද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් උගලේ වෙන පැතුම් නිශ්ශංක සමගින් කමිල් මිෂාර ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නේ නැහැ. පැතුම් නිශ්ශංක ලකුණු 13කටත් කමිල් මිෂාර ලකුණු 8කටත් දැවී ගියා. ඒ කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, දසුන් ශානක වේගවත් ඉනිම්දියත් ක්‍රමෙන් ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු පුරවක් කරන් ගෙන යාමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 45කින් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 7ක්ද ඇතුළත් වුණා. පවන් රත්නායක පන්දු 28කින් වේගවත් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 8කුත් දෙවන්ත 6 පාරකුත් ඇතුළත් වුණා. නායක දසුන් ශානක පන්දු 20කින් වේගවත් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට දෙවන්ත 6 පාරවල් 5කුත් 4 පාරවල් 2කුත් ඇතුළත් වුණා. මීට අමතරව කමිල් මෙන්ඩිස් 6 පාරවල් 2කුත් 4 පාරකුත් සමග පන්දු 7කින් ලකුණු 19යි. දුනිත් වෙල්ලාලගේ 4 පාරක් සමගින් පන්දු 4කින් ලකුණු 6යි. අවසානයේදී ශ්‍රී ලංකා ලකුණු පූර්ව කඩලු 5කට ලකුණු 225ක් ලෙස සටහන් වුණා. පිළිතුරු ඉනිම් පන්දුවල පහර දීමට පැමිණි ඕමාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දු වාර 20 අවසානයේදී කඩලු 9ක් දෙවි ලකුණු 120ක් පමණයි. ඕමාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නදීන් 6 පාරක්ද 4 පාරවල් 3ක්ද සමගින් පන්දු 56කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණා. මේ මාර්ධ ශතකයත් සමග සනත් ජයසූරිය සතු වාර්තාවක් තමන් සතු කර ගැනීමට මොහොමඩ් නදීන්ට හැකියාව ලැබුණා. ඒ අනුව ඉහළම වයස් ප්‍රමාණයක් සහිතව අර්ධ ශතකයක් ලබාගත් පිතිකරුවා ලෙස මොහොමඩ් නදීන් වාර්තාපොත් අතරට ඊයේ දිනේදී එක් වුණා. මොහු මෙම අර්ධ ශතකය ලබා ගන්න විට 43 වන වියේ පසු වුණා. ඊට පෙර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය වයස අවුරුදු 39දී අර්ධ ශතකයක් ලබා ගනිමින් මෙම වාර්තාවට හිමිකම් කීවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම අතින් ගත් කළ මහේෂ් තීක්ෂණ හා දුස්මන්ත ශමීර අතරේ කටු දෙක බැගින් බෙදී ගියා. දුනිත් වෙල්ලාලගේ කමිදු මෙන්ඩිස්, දුෂාන් හේමන්තද කඩලු 1 බැගින් ලබා ගැනීමට සමත් වුණා. මීට අමතරව කුසල් මෙන්ඩිස්කින් තරමක ආවේගශීලී හැසිරීම රටාවක්ද ඊයේ දිනේදී දක්නට ලැබුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ලබා දැවී යාමෙන් අනතුරුව ඔහු ක්‍රීඩාගාරය දෙසට පැමිණෙන විට ඕමාන කණ්ඩායමේ ක්‍රීඩකයෙක් යම් දෙයක් පවසා කුසල් මෙන්ඩිස් අසලින් දිව ගියා. මේ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස්ගෙන්ද තරමක ආවේගශීලී හැසිරීම රටාවක් දක්නට ලැබුණු අතර ඕමාන කණ්ඩායමේ ක්‍රීඩකයා එතනින් ඉවත් වීමත් සමග එම තත්ත්වයද පහව ගියා. ඒ අනුව මෙම තරඟයට අමතරව ඊයේ දිනේදී තවත් තරඟ දෙකක් පැවැත්වුණා. මින් එක් තරඟයක් නේපාල කණ්ඩායම සහ ඉතාලි කණ්ඩායම අතර පැවැත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පාර දුන් නේපාල කණ්ඩායම පන්දු වාර 19 පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 123ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට පිළිතුරු ලෙස ඉතාලි කණ්ඩායම පන්දු වාර 12යි පන්දු 4ක් අවසානයේදී කිසිවෙකුට නොදැවි ලකුණු 124ක් ලබා තරඟයේ පහසුවෙන් ජයගත්තා. තවත් තරඟයක් ඊයේ රාත්‍රී 7ට ඉන්දියාව සහ නමීබියාව අතර පැවැත්වුණා. මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 209ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට පිළිතුරු ලෙස නමීබියාවට ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණයි. මෙවර 2020 ලෝක කුසලානයේ ඉතාමත් උද්වේගකාරී තරඟයක් පසුගිය 11 වෙනිදා දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණා. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දෙවි ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දීමට පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායමද පන්දු වාර 20 අවසානයේදී සියල්ලන් දෙවි ලකුණු 187ක් ලබා තරඟය සම කිරීමට සමත් වුණා. ඒ අනුව තරඟයේ ජය කුමන කණ්ඩායමට යන තීරණය කිරීමට නැවතත් සුපර් ඕවරයක් ක්‍රියාත්මක වුණු අතර මෙහිදීද දෙපිරිම ලකුණු 17 බැගින් ලබා එම සුපර් ඕවරයද සම කිරීමට සමත් වුණා. ඒ අනුව නැවතත් සුපර් ඕවරයක් ක්‍රියාත්මක වුණු අතර එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 23ක් ලබා ගත්තා. මෙම අභියෝගයේ හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට හිමි වූ ඉලක්කය වූයේ පන්දු වාරයට ලකුණු 24ක්ය. මේ පන්දු වාරයේ ප්‍රථම පන්දුවට ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට ලකුණක් ලබා ගැනීමට නොහැකි වුණු අතර දෙවන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි මොහොමඩ් නබී අවාසනාවන්ත ලෙස උඩ පන්දුවකින් දැවී ගියා. අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි රාමනුල්ලා ගුල්බාස්ට් හිමි වූ අභියෝගය වූයේ පන්දු 4කින් 6 පාරවල් 4ක් ලබා ලකුණු 24ක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කිරීමයි. මොහු මේ පන්දු 4
ප්‍රථම පන්දු 3ටම 6 පාරවල් 3ක් එල්ල කළ අතර අවසාන පන්දුවේදී රහමනුල්ලා ගුල්බාස් දැවී යාමත් සමගම ඇෆ්ගනිස්තානයට හිමි වූ තිබූ ජයක් දකුණු අප්‍රිකාව වෙත කරකී ගියා. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර 20 ලෝක කුසලාන් අවාසනාවන්ත ලෙස විසවී ගියා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේදී මේ වන විට විශාල වෙනසක් සිදුව තිබෙනවා. මේ වන විට ගෲප් A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන්ට හිමිව තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 4ක්. ප්‍රසාද ලකුණු 4ක් සමගින් පාකිස්තානය මෙහි දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. මෙහි තුන්වන ස්ථානයේ නෙදර්ලන්ත කණ්ඩායමත්, හතරවන ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමත්, පස්වන ස්ථානයේ නැමිබියානු කණ්ඩායමත් පසු වෙනවා. ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නැමිබියානු කණ්ඩායම මෙවර 20 ලෝක කුසලානින් ඉවතට විසවී හමාරයි. ගෲප් B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පැවති මුල් තරඟ දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් සමගින් මෙහි පෙරමුණේ රැඳී සිටිනවා. දෙවනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, තෙවනුවට සිම්බාබ්වේ කණ්ඩායමත්, හතරවෙනියට අයර්ලන්ත කණ්ඩායමත්, පස්වෙනියට ඕමාන කණ්ඩායමත් මෙහි රැඳී සිටිනවා. අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම මුහුණ දුන් ප්‍රථම තරඟ දෙකම පරාජයට පත්වීම හේතුවෙන් මෙවර 20 ලෝක කුසලානින් එම රටවල් දෙකද ඉවතට විසව තිබෙනවා. මෙහි ශ්‍රී ලංකා කණ්ඩායම ධන 3.125ක දල ලකුණු වේගයක්ද ලබාගෙන තිබෙනවා. එම නිසා මෙම කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට වැඩි ඉඩක් පවතිනවා. මේ වන විට ගෲප් C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 4ක්ද සමගින් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත්ව තිබෙනවා. එම නිසා බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට වැඩි ඉඩක් පවතිනවා. මෙම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර මේ වන විට දෙවන්ත තරගයක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රබල එංගලන්ත කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ඉතිරි තරඟ සියල්ල ජයග්‍රහණය කිරීමට සිදුවනු ඇති. ගෲප් D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 4ක් සමගින් නාසිලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙහි දෙවන ස්ථානයේද ප්‍රසාද ලකුණු 4ක් සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පසු වෙනවා. මෙහි තුන්වෙනියට පසු වෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියත වශයෙන්ම මෙවර 20 ලෝක කුසලානි ඉවත්ව තිබීම නිසා මෙහි වැඩිපුර වාසියක් නාසිලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිව තිබෙනවා. එම නිසා බොහෝ විට නාසිලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටේට පිවිසීමට වැඩි ඉඩක් පවතිනවා. මෙවර 20 ලෝක කුසලානට අදාළ තවත් තරඟ 3ක් අද දිනේදී පැවැත්වෙනවා. මෙහි ප්‍රථම තරඟයේ උදෑසන 11ට සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරත් පැවැත්වෙනවා. දෙවන තරඟය මෙරට වේලාවෙන් සවස් 3ට කැනඩා කණ්ඩායම සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතයි. තුන්වන තරඟයේ රාත්‍රී 7ට ඇමරිකා එක්සත් ජනපදයේ සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව තවත් තොරතුරු බොහොමයක් ඉදිරියේදී රැගෙනීමට නියමිතයි. ඒ අනුව මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වේවා.